හලෝ කොහොමද මගේ යාළුවෝ ටික හොඳින් යති කියලා මම විශ්වාස කරනවා. ඔන්න අදත් ගෙනාව රසබර කතාවක්. ඉතින් channel එක subscribe කරලා comment එකක් like එකක් දාලා යන්න. මේ වගේ වීඩියෝ දිගටම අහන්න අපිත් එක්කන් රැඳිලා ඉන්න. පළමු හමුවීම. එදා බදාදා දවසක් ඉස්කෝලේ ඇරිලා ගෙදර යන ගමන් මම හිටියේ අපි යාළුවගේ ගෙදර පොත් ටිකක් ඉල්ලගන්න යන්න. ගෙදර ඔක්කොම වහලා කවුරුවත් නෑ වගේ. මම ඉතින් වටින් ගියා පිටිපස්සේ දුර ළඟට. එතකොට මට ඇහුණා ඇන්ටිලාගේ කාමරෙන් මොකක්දෝ කඩිමුඩියේ ශබ්දයක්. කුතුහලයේ උපරිම නිසා මම පොඩ්ඩක් ජනෙල් පළු අස්සෙන් බැලුවා. ඇත්තටම මට පෙනුන දේ නිසා මගේ හදගැස්ම වැඩි වුණා. එතන හිටියේ අපේ යාළුවගේ අයිරා ඇන්ටි. ඇය කාමරේ ඇතුලේ මොකක්දෝ කඩිමුඩියේ වැඩක නිරත වෙලා හිටියේ. මගේ හිතට පුදුමයක් සහ චකිතයක් දැනුණා. මම ඉක්මනට මෙතනින් අයින් වෙලා ඉස්සරහ දොර ළඟට ගිහින් තට්ටු කළා. ටික වෙලාවකින් ඇන්ටි ඇවිල්ලා දොර ඇරියා. එයා කොණ්ඩේ එහෙම හදාගෙන හිටියේ. "දුව ගෙදර නෑ පුතා. එයා කොහේ හරි ගිහින්" කියලා ඇන්ටි කිව්වා. ටික වෙලාවකින් සෑම් අංකල් එතනට ආවා. ඒ ගෙදර බෝඩින් වෙලා ඉන්න අවුරුදු 55ක් විතර වෙන්න ව්‍යාපාරිකයෙක්. අංකල් මට හිනාවක් දාලා "කොහොමද පුතා?" කියලා ඇහුවා. "මම හොඳයි අංකල්" කියද්දි ඇන්ටි අංකල් දිහාට යටිබැල්මක් දැම්මා. එදා මම හිතාගත්තා මේ පවුලත් එක්ක දිගටම හොඳ සම්බන්ධයක් පවත්වා ගන්න ඕනි කියලා. අවුරුදු 15කට පස්සේ. ඒ වෙනකොට අවුරුදු 15ක් ගිහින් අපේ ජීවිතවල ගොඩාක් වෙනස්කම් වෙලා. මම දැන් හොඳ ජොබ් එකක් කරනවා. යාළුවඩ තාත්තට ඒ කියන්නේ අයිරන්ටිගේ මහත්තයාට වෙන පළාතකට මාරු වීමක් ලැබිලා. ඇන්ටිත් අවුරුදු 10ක් දුබායි ගිහින් ඇවිල්ලා හොඳට ගෙයක් එහෙම හදලා. ඇයට දැන් 53ක් වුණත් ඇය හරිම ලස්සනට හොඳ පෞරුෂයකින් හිටියා. ඇත්තටම ලස්සන පරිණත තත්වයක හිටියා. ඔය අතරේ තමයි අපේ යාළුවට ඉතාලිය යන්න සෙට් උනේ. මමත් ඌට අවශ්‍ය කටයුතු වලට උදව් කළා. "එයි මට දැන් ඇන්ටිගේ පවුලේ අයගේ ජීවිතවලට ලේසියෙන් එන්ටර් වෙන්න පුරවන් නිසා කොහොම හරි යාළුවගේ වැඩේ හරි ගියා." ඌ යන දවස් ලඟ වෙද්දී ගෙදර හිටිය ඇන්ටි විතරයි. යාළුවා මට කිව්වා "උඹ දවස් ටිකක් අපේ ගෙදර හිටපන්. මම කවද එයිද දන්නේ නැහැ. තාත්තා පිටේ ඉන්නේ. අනික උඹට උදේ හවස කිලෝමීටර් 100ක් ඩ්‍රයිව් කරන්න ඕනේ නෑනේ" කියලා. මම එක පයින් කැමති වුණා. ඒක හරියටම පරණ මිත්‍රත්වයක් අලුත් වෙනවා වගේ වැඩක්. ඇය වෙත ලංවීම. යාළුවා රට යන දවසේ ගොඩාක් ඥාති මිත්‍රාදීන් ආවා. මමත් එහෙන් මෙහෙන් ඉංග්‍රීසි කෑලි දාලා කතා කළා. ඇන්ටි එකට හරි ලොකු වුණා. යාළුවා යාපෝට් එකට එක්කන් ගියේ මගේ කාර් එකේ. යාළුවගේ තාත්තයි මායි ඇන්ටිවයි අරගෙන ආවා. එදා සිකුරාදාක්. අංකල් බෝතලයක් ගෙනත් යාළුවෝ දෙන්නෙකුටත් කතා කළා බීම පටන් ගත්තා. ඇන්ටි කුස්සියේ බයිට් හදනවා. මමයි ඒවා සාලෙට ගෙනින් තියන්නේ. කට්ටියට හොඳටම සතුටින් කියලා මට තේරුණා. මම කෑම කාමරේට එනකොට ෆ්‍රිජ් එකේ අරගෙන මොනවද හොයනවා. මට අත්වැරදීම දින් වගේ ඇගේ පිටේ අත වැදුනා. ඇන්ටි එකපාරටම ගැස්සුණා. මට එකපාරටම "සෝරි ආන්ට්" කියලා කියුණා. තව පාරක් එනකොට පිඟාන ගන්න ගමන් මම ඇගේ අත ලාවට ස්පර්ශ කළා. ඇන්ටි පුංචි හිනාවක් දැම්මා. එදා ඉරිදා උදේ අංකල් යන්න ලෑස්ති වුණා. "පුතා ඇවත් පරිස්සමෙන් බලාගෙන ඉන්න. මම තව සති දෙකකටවත් එන්න වෙන්නේ නැහැ" කියලා මට කිව්වා. ඒ දවල් මම ඇන්ටිත් එක්ක සාලේ කතා කර කර හිටියා. මම එයාගෙන් ඩුබායි විස්තර ඇහුවා. ඇන්ටි කතා කරනකොට එයාගේ ඇස් සතුටින් දිලිසුණා. ඉතින් මම කෙලින්ම ඇහුවා "ඇන්ටි මම දෙයක් ඇහුවොත් කාටවත් කියනවද?" කියලා. ඇන්ටි "නෑ මම කියන්නේ නෑ" කියලා පොරොන්දු වුණා. මම කිව්වා "අවුරුදු ගාණක් තිස්සේ මගේ හිතේ තිබුණා මේ පවුලට හොඳම මිත්‍රයෙක් විදියට ඉන්න ආසයි. ඒ අවස්ථාව දෙන්න" කියලා. එතකොට ඇන්ටි බොරු තරහක් අරගෙන "පුතාට අම්මලත් එක්ක ඉන්න හොඳද?" කියලා අහුවා. මම කිව්වා "ඇන්ටිට වයසක් පෙනෙන්නෙත් නෑනේ. ඒකයි ඇහුවේ" කියලා. කොහොම හරි අපි දෙන්න hina වෙලා මගේ ඉල්ලීමට ඇය කැමති වුණා. ඇය කැමති වුණේ පවුලේ මිත්‍රත්වයේ ඉදිරියට පවත්වා ගැනීමට බවට පොරොන්දු වෙලා. සාමය සහ සතුට. ඉතින් ඇන්ටි කාමරයට ගිහින් ජනේල වහලා මාවත් ඇතුළට ගත්තා. ඇය තද රතු සාරියක් ඇඳගෙන ගොඩාක් ලස්සනට හිටියා. ඇය සූදානම් වූ විදිය මම දැක්කා. ඒකෙන් මගේ හිතට ලොකු සතුටක් දැනුණා. ඇය ඇඳ උඩට වෙලා මගේ දිහා බලන් හිටියා. අපි දෙන්න ගොඩක් වෙලා හිටියේ නිස්සබ්දතාවයෙන්. නිස්සබ්දතාවයේ තමයි අපේ මිත්‍රත්වයේ ගැඹුර කිව්වේ.
වසර 15ක් තිස්සේ මගේ හිතේ තිබුණු බැඳීම එතනදී තහවුරු වුණා. ඇන්ටිගේ මූණේ තිබුණේ සතුටක්. දෙවන ගමනට සූදානම් වීම. ටික දවසක් අපි මේ විදියට හිටියා. ජයේ අංකල් සිකුරාදා හවස ආවේ සුබ ආරංචියක් අරගෙන. අංකල්ටත් අවුරුදු 2කට කොරියා යන්න සෙට් වෙලා. මගේ හිසේ මල් පිපුණා වගේ දැනුණා. අයිරා ඇන්ටිට බොරු දුකක් තිබුණත් යටින් සතුටුයි කියලා මට තේරුණා. ඉතින් මමයි ඇන්ටියයි අංකල්ව එයාපෝට් එකට ඇරලවලා ආවා. එන ගමන් මම ඇන්ටිට ගෙදරට අවශ්‍ය නවීන දේවල් ගන්න සල්ලි දුන්නා. මම කිව්වා අද රෑ අපි ගෙදර අලුත් පරිච්ඡේදයක් පටන් ගන්නවා කියලා හිතලා ලෑස්ති වෙන්න කියලා. මම ඇන්ටිව ගෙදරට ඇරලවලා දොර එළියෙන් ලොක් කරලා වහාම ටවුන් එකට ගියා හොඳ බීම ටිකකුයි කෑම ටිකකුයි අරගෙන එන්න. මම එනකොට රෑ 8ට විතර ඇති. මම කාර් එක ගරාජ් එකේ දාලා දොර අරගෙන ඇතුළට ගියා. මගේ ඇස් දෙකට විශ්වාස කරන්න බැරි වුණා. අයිරා ඇන්ටි තද රතු සාරියක් ඇඳලා පරිපූර්ණ මේකප් දාලා කොණ්ඩේ එහෙම හදලා හිටියේ නවතම විලාසිතාවකට. ඇය ගොඩාක් අලංකාරව පෙනුණා. ඇය මාව සෙටියේ වාඩි කරවලා මගේ ළඟට ඇවිත් ආදරෙන් කතා කරන්න ගත්තා. ටික වෙලාවකින් ඇයව මම කතා කරන කාමරයට එක්කන් ගියා. කතාව ඉතුරු කොටස තවත් වීඩියෝ එකකින් ගේන්න. එතකන් ආතල් එකේ ඉඳපල්ලා. බයි.